සාරිපුත්තයන් වහන්සේ සංසාරෙම ඉරිසියා කළේ නැහැ කියලා කිව්වනේ මම. ඒකට හේතුව තමයි සාරිපුත්තයන් වහන්සේ ඊටමත් දීර්ඝ සංසාරේ එක්තරා ජීවිතයක ලස්සන ගෑනු කෙනෙකුට අහු වෙලා හිටියා. ඒ රජ කෙනෙක් වෙලා ඉඳී. එයා මේ ලස්සන ගෑනු කෙනා ළඟින් පිරිමියෙක් යනවටත් ඉරිසියයි. එයා ළඟට කවුරුත් එනවටත් ඉරිසියයි. සමහර ගෙවල් වල තියෙන මිස් කෝල් එකක් ආවොත් සැකයි. කවුරු හරි කතා කළොත් සැකයි. hina වුණොත් සැකයි. ওই ලස්සන නෝනලා මහත්තයලා ඉන්න ගෙවල් වල ওই ප්‍රශ්නේ තියෙනවා. හැම තැනකම නෙවෙයි. තැනින් තැන. ඒක එන්නේ ඉරිසියාවත් එක්ක. ඊට පස්සේ ගෙදරට කවුරු හරි කතා ආවොත් hina වෙලා කතා කරනකොට ඉරිසිය. එයාලත් එක්ක නම් hina වෙලා කතා කරන ඔහේ මට තමයි බුම්මගෙන ඉන්නේ. ඔන්න අර බුදේ. ඉතින් අර රජ්ජුරුවන් ඉරිසියා හිතුණා. ඊට පස්සේ රජ්ජුරු කාන්තාවට තියෙන බැඳීම ඇල්ම මොල් කරගෙන ගොඩක් ඉරිසියා කළා. ඒ ඉරිසියාවේ ප්‍රතිඵලයක් උනේ තමන්ගේ පුරෝහිතය ඇතුළු 64 දෙනෙක් ඝාතනය කරන්න රජ්ජුරුව ප්ලෑන් කළා. අවසානයේ අර පුරෝහිත වෙලා ඉපදෙලා හිටිය අපේ බෝධිසත්වයෝ ගොඩාක් කරුණු කියලා රජ්ජුරුවන්ට හිත පැහැදෙව්වා. හිත වෙනස් කළා. ඒ වෙලාවේ හිතුණා මෙච්චර හොඳ පුරෝහිතෙක් සහිත මනුස්ස ඝාතනයක් මං කරන්න ගියේ ගෑණියෙකුට තිබ්බ ඉරිසියාව නිසා. ඒ නිසා ජීවිතේට උපනෝපන් ජීවිතේ මා තුල ඉරිසියාව නම් හටගන්න එපා කියලා දෙඩිව හිතන්න ගත්තා. මේ ඉරිසියාව කියන එක කොච්චරද කියනවනම් ඔය പ്രേත ලෝකේ දේවල් උනුල්ලේ වමනය කරනවා කියනවා. මිනිසුන්ට හරියනකොට ප්‍රේතයන්ට උනුල්ලේ වැක්කිරෙනවා කියනවා දරා ගන්න බැරුව. ඉරිසියා කරන්න නම් එපා. මේ මනුස්ස ජීවිතේ නම් අවුරුදු 50කින් 60කින් අපි මැරිලා යනවා. ප්‍රේතයන්ගේ ආයුෂ කියන්න බෑ. පාපේ ධර්මද ජීවත් වෙනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ දරිද්‍රව දුප්පත්ව උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ නැතුව උපදිනවා. අවලස්සන වෙලා උපදිනවා. යසස නැති වෙනවා. ඉරිසියා කරන කෙනාට ප්‍රසිද්ධිය නම් හම්බ වෙන්නේ නැහැ. කීර්තිය හම්බ වෙන්නේ නැහැ. අනිත් අයගේ හොඳ නම හම්බ වෙන්නේ නැහැ. හැකිලෙනවා එයා. කොහේ ගියත් තනියෙන් එන්න සිද්ධ වෙනවා. විඳව එන්න සිද්ධ වෙනවා. ස්වාමියාගේ ආදරේ නැති වෙනවා. බිරිඳගේ ආදරේ නැති වෙනවා. දරුවෝ තමාව ගණන් ගන්න නැතු වෙනවා. දෙමව්පියෝ දරුවෝ කොන් කරනවා. අතිශයින් බලමේ බරපතල පාපය. මේ අවුරුද්දේ හොඳට හිතට ගන්න මම නම් ඉරිසියා කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. මම දැක්ක අටුවාවල තියෙනවා විස්තර පුරාණ ආචාර්යන් වහන්සේලා මේක විස්තර කරනවා. සත්තු මරපු කෙනාට කණ්ඩ මස් ටිකක් තියෙනවා. හොරකම් කරපු එකාටත් ගෙනාපු හොරකම තියෙනවා. වැරදි කාම සේවනය කරපු කෙනාටත් ඒ මොහොතේ සැපේ තියෙනවා. බොරු කියලාත් ගත්ත දෙයක් තියෙනවා. බීපු එකාට විරිමත හරි තියෙනවා. ඒ ඉරිසියා කරපු එකාට මොකවත් නැහැ. ඉරිසියා කරන කෙනාට මොකවත් නැහැ. අනේ කවුරු හරි ලස්සනට ගයක් හදාගෙන ඉන්නකොට සාදු කියලා අනුමෝදන් වෙන්න. ඉරිසියාව නැති කරගන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි ඒක පිනකට ලැබිච්ච දෙයක්. ලස්සන නෝන කෙනෙක් හම්බ වෙලා මහත්තයෙකුට එයාගේ පින. හොඳ වාහනයක් හම්බ වෙලා එයාගේ පින. ගේ ලස්සනට තියෙනවා එයාලගේ පින. ඒ ළමයි හොඳට ඉගෙන ගන්නවා එයාලගේ පින. එයාලට හොඳ රස්සා හම්බ වෙලා එයාලගේ ඔය පින. ඊළඟට නිලතල වලට ඉහළට යනවා එයාලා සංසාරේ සුදුසුට සුදුසු තැන දීලා එයාලගේ පින.
කීර්ති ප්‍රශංසාව පැතිරිලා යනවා. නොසිතූ විදියට. ඒකට හිතන්න ඕන මෙයාගේ පින. එක තැනකට මිනිස්සු ඇදෙනවා පන්සලකට උනා. හිතන්න ඕනේ ඒ ස්ථානයේ පින. ඉරිසියා කරන්න හොඳ නැහැ. ඉරිසියා කරන්න හොඳ නැහැ. ඉරිසියා මේ ජීවිතේ යම් සතුටක් වෙයි කඩා වැටීමක් දැකලා. ඒ ඉරිසියාවේ ස්වභාවය කියන්නේ තමාට යම් කිසි කෙනෙක් වටන්න බැරි නම් එයා වැටෙන දවස ගැන හිත හිතා ඉන්නවා. දැන් ওই ප්‍රශ්න අපිටත් එනවා. දැන් ඔන්න කාලයක් බණ කියනකොට ආම්දුරවරු සමහරවිට තරුණ ආම්දුර කාලයක් බණ කියන් යනකොට සමහර ආම්දුරවරු මොන හරි අකර තැබ්බේ වලට අහු වෙලා යනවා. තුටේ සමහර ආම්දුරන්ට එකේ කරදර වෙනවා. එතකොට ඔන්න තවත් තරුණ ආම්දුර නමක් බණ කියනකොට හිතෙනවා ওই බණ කියාගෙන ගියාට ඉන්නකො තව පොඩි කාලයක්. පොඩ්ඩක් ඉන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. එයා මේ වැටෙන දවස් බලනවා. පුදුම සාගතයි. සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලාට දානයක් පූජා කරන්න චිත්ත ගෘහපති ගොඩාක් දානේ බඩු හදලා තිබ්බා. ඒ ගෙදරට නිතර දානෙට එන ස්වාමීන් වහන්සේ එන දවසට ඔච්චර නැහැ. මෙයා දානේ මේසෙ දැකලා ඉරිසියා හිතුණානේ. ඊට පස්සේ මෙහෙම බලලා කොයිටින් තලගුලි නෑ. තලගුලි නෑනේ කිව්වා. අර හාමුදුරු ඉරිසියාවට නැති දෙයක් පෙන්නනවා. දැන් මේ ලස්සන බෝධි මණ්ඩපයක් කියමුකෝ. ලස්සන බෝධි මණ්ඩපයක් කියනකොට තව වැඩ ඉවර නෑනේ ඉතින්. එයා ඒක වෙන එකකින් වහනවා. ලස්සනයි කියලා අනුමෝදන් වෙන්නේ නැහැ. ලස්සනට ඇඳලා එනකොට මංගල ගෙදරකට ලස්සනට ඇඳලානේ නෑ රෙන්ට් එකට අරන් එන්න ඇඳු. ඒක ටිකක් දානවා. පුදුම වැඩක්. ඒ නිසා පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයාට ශාස්ත්‍රුන් වහන්සේ නැවත නැවත දේශනා කළා මේ කෙලෙස් ප්‍රහාණය කරන්න. මතක තියාගන්න කයෙන් වෙන වැරදි කය සංවර කළා පුළුවන්. ඒ වැරදි නැති කරගන්න. වචනයෙන් වෙන වැරදි වචනේ සංවර කරලා නැති කරගන්න පුළුවන්. හිතෙන් වෙන වැරදි කයෙන් වචනෙන් ඒ විදිහට සංවර කළා නැති කරගන්න බෑ. හිතෙන් වෙන වැරදි පඤ්ඤාය දිස්වා පහතබ්බා. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න ඕන. ඒ කියන්නේ ඔබටත් මටත් ඉරිසියාව ඇති වෙන්න පුළුවන්. ඒක දකින්න ඕන දැන් මට ඉරිසියාවක් ආවා කියලා. ඒක දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාව කියන්නේ මේක හොඳ නෑ මට කියලා මේ ඉරිසියාව හිතෙන් බැහැර වේවා කියලා හිතට තර්ජනය කරලා සාදු කියලා අනිත් එක්කිනාගේ සම්පත අනුමෝදන් වෙන්න ඕන. පුරුදු වෙන්න මේක. ඔබ මම කවුරුත් මේක පුරුදු විය යුතුයි. පැහැදිලි නේද මම කියන එක? පඤ්ඤාය දිස්වා පහතබ්බා. සිය වතාවක් ඉරිසියාව ඇති වුණොත් සිය වතාවක් ඉරිසියාව නම් මට එපා කියලා පතන්න. ඒ පැතුම ඔබත් එක්ක එනවා. උදාහරණයක් අවසන් වතාවට කියන්නේ. සාරිපුත්තයන් වහන්සේ සංසාරෙම ඉරිසියා කළේ නැහැ කියලා කිව්වනේ මම. ඒකට හේතුව තමයි සාරිපුත්තයන් වහන්සේ ඉතාමත් දීර්ඝ සංසාරේ එක්තරා ජීවිතයක ලස්සන ගෑනු කෙනෙකුට අහු වෙලා හිටියා. ඒ රජ කෙනෙක් වෙලා ඉඳි. එයා මේ ලස්සන ගෑනු කෙනා ළඟින් පිරිමියෙක් යනවටත් ඉරිසියයි. එයා ළඟට කවුරුත් එනවටත් ඉරිසියයි. සමහර ගෙවල් වල තියෙන මිස් කෝල් එකක් ආවොත් සැකයි. කවුරු හරි කතා කළොත් සැකයි. hina වුණොත් සැකයි. ওই ලස්සන නෝනලා මහත්තයලා ඉන්න ගෙවල් වල ওই ප්‍රශ්නේ තියෙනවා. හැම තැනකම නෙවෙයි. තැනින් තැන. ඒක ඉන්නේ ඉරිසියාවත් එක්ක. ඊට පස්සේ ගෙදරට කවුරු හරි කතා ආවොත්
hina වෙලා කතා කරනකොට ඉරිසිය. එයාලත් එක්ක නම් hina වෙලා කතා කරන ඔහේ මට තමයි බුම්මගෙන ඉන්නේ. ඔන්න අර බුදේ. ඉතින් අර රජ්ජුරුවන්ට ඉරිසියා හිතුණා. ඊට පස්සේ රජ්ජුරුව කාන්තාවට තියෙන බැඳීම ඇල්ම මොල් කරගෙන ගොඩක් ඉරිසියා කළා. ඒ ඉරිසියාවේ ප්‍රතිඵලයක් උනේ තමන්ගේ පුරෝහිතය ඇතුළු 64 දෙනෙක් ඝාතනය කරන්න රජ්ජුරුව ප්ලෑන් කළා. අවසානයේ අර පුරෝහිත වෙලා ඉපදෙලා හිටිය අපේ බෝධිසත්වයෝ ගොඩාක් කරුණු කියලා රජ්ජුරුවන්ට හිත පැහැදෙව්වා. හිත වෙනස් කළා. ඒ වෙලාවෙ හිතුණා මෙච්චර හොඳ පුරෝහිතෙක් සහිත මනුස්ස ඝාතනයක් මං කරන්න ගියේ ගෑණියෙකුට තිබ්බ ඉරිසියාව නිසා. ඒ නිසා ජීවිතේට උපනෝපන් ජීවිතේ මා තුල ඉරිසියාව නම් හටගන්න එපා කියලා දෙඩිව හිතන්න ගත්තා. එදා ඉඳලා නිවන් දකින ජීවිතේ දක්වා ඉරිසියාවක් හිතිලා නැහැ. ඒ නිසා ඔබ වැටුණ වලෙන්ම ගොඩ එන්න. යමකට ඉරිසියා හිතුනොත් ඒ මොහොතේම හිතන්න මට නම් ඉරිසියාව එපා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවයේ මගේ හිත පෙළෙන ඉරිසියාව මා තුලින් බැහැර වේවා. ඊළඟට හැම කෙනෙකුටම යහපත දියුණුව හොඳ සිද්ධ වෙන්නේ පිනේ විපාකයක් කියලා හිතන්න. එයා ලස්සන වෙලා ඉන්නේ එයා පින් කරලා. එයා ප්‍රසිද්ධ වෙන්නේ එයාගේ පිනට. එයාගේ කටහඬ ලස්සන එයාගේ පිනට. එයාලගේ පෞල් ජීවිතේ හොඳට තියෙන එයාලගේ පිනට. එයාට හොඳ වාහනයක් හම්බුනේ එයාගේ පිනට කියලා හැම එකක්ම පිනට දාන්න. දුප්පත් කෙනා ඉක්මනට පෝසත් වෙනවා සමහර වෙලාවට. එතකොට එයාලගේ දුප්පත්කම කතා කරන්න එපා. එයා පින්වන්තෙක් කියලා කියන්න. පිනට දාපු ගමන්ම මේවා ඉරිසියාව නැති වෙලා යනවා. තමනුත් පින් කරන්න පෙළඹෙනවා. නැත්තම් පින්වතුනි අර අඟුලිමාල වගේ අහිංසකේ අඟුලිමාලෙ කලිත්තු ඉරිසියාව තිබ්බ ශිෂ්‍යෝ නිසා. ඉරිසියාකාර යාළුවෝ අහිංසකෙක් අඟුලිමාල කළා. වටේ ඉන්න අය මේවා කරන්නේ. කැලේ ගහක ඉතින්නේ කැලේ වැල් මිසක් ගමේ වැල් නෙවෙයි. තමන් ළඟ ඉන්න අය ඉරිසියා කරන්නේ තමන්ගේම අය. ඕක ලෝකේ ස්වභාවය. ඉතින් ඒ නිසා ඊළඟට තව විශේෂයෙන් කියන්න ඕන එකක් තමයි මේ සමහර අයට දෙනවා මානසික ලෙඩ. ඒ තමයි එයා හැම වෙලාවෙම හිතනවා එයාට අනිත් අය ඉරිසියා කරනවා කියලා. අරයා මට ඉරිසියයි. අරයාත් මට ඉරිසියයි. ඒකට බෙහෙත් බොන්න ඕන. තේරුණා නේද? තමන්ගේ ඉරිසියාව ප්‍රහාණය කරගන්න ඕන. අනිත් අය තමන් ඉරිසියයි කිය හිතෙන එකට බෙහෙත් බොන්න ඕන. අපිට මොන ගහිලා තියෙනවද? එහෙම කවුරුත් ඉරිසියා නැහැ. අරයා හිතනවා මට ඉරිසියයි කියලා. එහෙම ලෙඩකුත් නැද්ද? ඕකාස්සේ කොහොම ලෙඩක් තියෙනවා. නිසා ඒවටත් වෙනම ප්‍රතිකර්ම කරගන්නත් ඕන. ඒ නිසා ඔන්න මම ඉරිසියාවේ තියෙන භයානකකම ගැන කර්ම විපාක, ජාතක කතා, දහම් කරුණු ඔක්කොම එකතු කරලා මේ කිව්වේ. අවසානයේ කියන්න තියෙන්නේ මේ අලුත් අවුරුද්දේ හොඳට හිතට ගන්න මම ඉරිසියා කරන්නේ නැහැ කියලා. ඉරිසියාවක් හිතට එන වාරයක් ගානේ හිතෙන් ඒක දැකලා මම ප්‍රහාණය කරනවා කියලා. ඊළඟට ඉරිසියාව ඇති වෙන තීරුම් ගත්ත මොහොතේම හිතන්න මට නම් ඉරිසියාව එපා. ප්‍රඥාවෙන් දැක ඉරිසියාව ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේම හිතෙන් ඉරිසියාව පිළිකුල් කරන්න ඕන. ඊළඟ එක තමයි අනිත් අයගේ සැප සම්පත් පිනට ලැබෙනවා කියලා. පිනටයි මේක ලැබෙන්නේ කියලා හිතන්න ඕන. දැන් අපි කියනවානේ ලැබෙනකොට තියෙන අයටමයි ඔක්කොම ලැබෙන්නේ කියලා. ඉතින් හරිනේ. තියෙන කෙනෙක් වෙලා උපදින්නේ පිනට, පින් තියෙන කෙනාටයි ලැබෙන්නේ. කියන්නේ නැද්ද නැති එකාට මොකවත් නැහැ කියලා.
නැති වෙලා උපදින්නේ දුන්නේ නැති නිසා ලැබෙන්නේ නැහැ. අපි නෝකඩු කිව්වට නැති බැරි එකාට නොලැබෙන්නේ දීලා නැති නිසාමයි. තියෙන කෙනාට ලැබෙන්නේ දීලා තියෙන නිසාමයි. ඊළඟට හිතන්න ඕන ඉරිසියාව නැති කිරි ගැනීම පිණිස යමකට Taman ඉරිසියා කරනවාද ඒ දේෙන් සසරින් ඈත් වෙනවා කියලා. කියන්නේ ලස්සනට ඉරිසියා කළොත් ලස්සන ලැබෙන්නේ Tamanට. හොඳ ගේකට ඉරිසියා කළොත් හොඳ ගයක් ලැබෙන්නේ නැහැ සංසාරෙට. වාහනයකට ඉරිසියා කළොත් වාහන ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර භයානකයිද ඉරිසියා කිරීම. ඊට පස්සේ හිතන්න ඕන කාරණාව තමයි මේ බුද්ධ ශාසනයේ අපි පව් බැහැර කරන අය වෙනවා. කුසල් වඩන අය වෙනවා කියලා හොඳට හිතට කල්පනා කරගන්න ඕන. බණ පටන් ගන්නකොට මුලින් කිව්ව වචනේ මතක තියාගන්න. ඒ තමයි දන් දීලා කෙලෙස් සුද්ධිට හයිය ගන්න. සීල රැකලා කෙලෙස් යුද්ධයට පුහුණු වෙන්න. බණ අහලා කෙලෙස් යුද්ධයට අතට ආයුධ ගන්න. ප්‍රඥාවෙන් දැක හතුරු ටික හොයා ගන්න. දැන් හාමුදුරුවෝ මට බැන්න, හාමුදුරුවෝ මට වෙන්න ඒවා කියන්න ඇත්තේ. එහෙම හිතන්න එපා. අපි පෙන්නනවා අන්න අතන හතුරෙක් කියලා. අතේ ආයුධෙත් තියෙනවා නම් ওই හතුරට ගහන්න ඕන. මේක තමයි බුද්ධ ශාසනයේ ප්‍රතිපදාවේ දෙනවා කියන්නේ. කෙලෙස් දැක බැහැර කරන්න. මේ අවුරුද්ද පුරාවටම හිතට ඔය අදහස ගන්න. අනිත් එක තමයි කාලයක් ඉරිසියා නොකරගෙන ඉන්නකොට ලස්සන වෙනවා. ප්‍රියමනාප වෙනවා. අනිත් අයට දැකුම් කළ වෙනවා. එයා ඉරිසියා කරන්නේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මේ විදිහට ගුණධර්ම පුරුදු කරගෙන ලස්සන සුන්දර පිරිසිදු හිතක් ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා කියලා හිතට ගන්න.